හයි ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඔයගොල්ලන්ට මම අද ඔයාලට කියන්න යන්නේ ඔයගොල්ලෝ ගොඩක් දන්න කෙනෙක් ගැන. ඒ හින්දා මම මුලින්ම එයා කවුද කියන එක කියන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. මේ වීඩියෝ එකේ මැදදී තමයි එයා කවුද කියන එක කියන්නේ. ඉතින් මම මේ ගැන ගොඩක් හොයලා මම පෝස්ට් එකකුත් දැම්මා YouTube එකේ මම මෙයා ගැන වීඩියෝ එකක් කරනවා කියලා. ඉතින් සමහර අය දන්නව ඇති කවුද කියලා. ඉතින් මං එයා ගැන ස්ක්‍රිප්ට් එක ලිව්වට මං එයා ගැන තොරතුරු ගත්ත පොත් කීපයක් තිබුණා. ඉතින් ඒ වලින් එක පොතක් තමයි ලංකාවෙන් මං ගත්තු මේ ශ්‍රී ලංකාධිපති රාවණ කියන පොත. ඉතින් ඒ පොතේ කෙනා ගැන ලස්සනට විස්තර කරලා තියෙනවා. ඉතින් මං හිතුවා මගේ ස්ක්‍රිප්ට් එක පස්සේ කියවලා මුලින්ම මේ පොතේ එයා ගැන ලියලා තියෙන චැප්ටර් එක ඔයගොල්ලන්ට කියවනවා කියලා. ඉතින් මේ වෙලාව 9th chapter එක ඍෂිවරයෙක් බවට පත් සොර දෙටුවා. ඉතින් මම කියවන්නම් දැන් අනිවාර්යයෙන්ම ස්කිප් කරන්නේ නැතුව ෆෝවර්ඩ් කරන්නේ නැතුව වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. යුගයේ අග්‍රගණ්‍ය ඍෂිවරයාණන් වූ බ්‍රහ්ම දිනක් එවැනිම අග්‍රගණ්‍ය ඍෂිවරයෙකු වූ නාරද සමග වනගත මාර්ගයක ගමන් කරමින් සිටියේය. මෙම මහා වනගත මාර්ගය පිහිටා තිබුණේ මහා ආරණ්‍යයක් හරහාය. සිංහයින් කොටීන් වග වලසුන් හා වල් අලි ඇතුන්ගෙන් ගහන වූ මෙම මාර්ගය ගමන් කිරීම අතිශයින්ම අනතුරුදායක විය. එහෙත් ಭಾರತයේ ප්‍රසිද්ධ නගර දෙකක් එක්කල මාර්ගය එය විය. ඒ නගරවලට යන එන්නන්ට තිබුණු කෙටිම මාර්ගයද එය විය. ඒ නිසා ඇතැම් දෙනා මෙම නගරවලට යාම සඳහා බිහිසුණු වනය හරහා තිබුණු මෙම මාර්ගයද තෝරාගත්හ. මෙම මාර්ගයට සමීපව වයස්ගතව එසේම අන්ධ භාවයට පත් වූ තවුසෙක් සිටියේය. අන්ධව යාමට පෙර ඔහු ප්‍රසිද්ධ මුනිවරයෙක්ව සිටියේය. ඔහුගේ නම ව්‍යාවන නම් විය. මෙම මුනිවරයා අන්ධව යාම නිසා බොහෝ අසරණ බවට පත්ව එහෙත් සාධාරණ දිවි පැවැත්මකින් යුතුව ලද දෙයින් කාබී ජීවත් වූ අසපුවේම කල් ගෙවීය. ව්‍යාවන තවුසාද මෙකල අනික් තවුසන් මෙන් තවුස් දිවියත් ගිහි දිවියත් සමව ගත කළ මුනිවරයෙක් විය. එහෙයින් ඔහුට භාර්යාවක්ද විය. ඒ භාර්යාවට ඔහු නිසා උපන් පුතෙක්ද විය. ව්‍යාවන තවුසාගේ පුතු නමින් රත්නාකර විය. කුඩා කලදී දැනුමක් තිබුණද රත්නාකර පියාමෙන් භාවනාවට යොමු වූයේ නැත. රත්නාකර තරුණ වියට පත්ව වැඩි කලක් යාමට පෙර විවාහපත් විය. ඔහු තවුස් දිවියට අදාළ ආගමික කටයුතු වලින් ඈත්වීම නිසා ආර්ථික දුබලතාවයට පත්ව තමාට ජීවත් වීම සඳහා හා මහලු දුබලව සිටින දෙමව්පියන් රැකබලා ගැනීමටද නිසා ආදායම් මාර්ගයක් නැතිව කල් ගෙවන්නට විය. දිනෙන් දින ඔහුගේ දාරින්ද්‍රතාවය නැගීම නිසා ජීවත් වන්නට කළ යුතු දෙයක් නොමැතිව සිටි ඔහුට දිනක් වනගත මාර්ගයේ යමින් සිටි මගියෙකු හමු විය. ඔහු දණ්ඩක් රැගෙන එසේ ගමන් කළ මගියාට පහර දී මරා ඔහු සතු මිල මුදල් හා වස්තුව මංකොල්ල කෑවේය. එදින මෙසේ මංකොල්ල කෑ වස්තුවෙන් හා ධනයෙන් ඔහු ආහාර පාන සපයාගෙන මව්පියන් දෙදෙනාටත් දී තම පවුලත් පෝෂණය කළේය. මිල මුදල් හිඟ වෙද්දී රත්නාකර දිගටම ඔහුගේ මම් පැහැරවීමේ පිළිවෙත අනුගමනය කළේය. මේ දිගින් දිගටම කරගෙන යාම නිසා රත්නාකර වෘත්තීය මංකොල්ලකරුවෙක් බවට පත්විය. ව්‍යාවන මුනිවරයා මෙන්ම ඔහුගේ බිරිඳද රත්නාකරගේ භාර්යාවද රත්නාකර දෙන දෙයින් කාබී ජීවත් වූ අතර ඔහු ධනය සපයා ගත්තේ කවර ආකාරයෙන්ද යන්න සොයා බැලුවේ නැත. මානස් පුත්‍ර ඍෂිවර බ්‍රහ්ම සහ එතුමාණන්ගේ හිතමිතුරු නාරද ඍෂිවර දිනක් මෙම වනාන්තරය මැදින් ගමන් ගනිද්දී දණ්ඩක් අමෝරාගත් රත්නාකර ඔවුන් දෙදෙනාගේ පෙරමගට දිව ආවුත් ඔවුන් සතුව තිබෙන වස්තුව බාර දෙන ලෙසට තර්ජනය කොට සිටියේය. බ්‍රහ්ම හා නාරද යන ඍෂිවරුන් දෙදෙනා සතුව වටිනා කිසිවක් නොතිබුණද ඔවුන් ඒ ගැන කිසිත් නොපවසා ඔහු සමග කතාවට යොමු වූහ. මෙහිදී රත්නාකර තමාගේ සියලු වගතොක පැවසූ අතර තමා වෘත්තීය වශයෙන් මම් පැහැරන්නකු බවද පැවසීය. මෙහිදී රත්නාකරගේ වෘත්තීය පාපකාරී එකක් බවත් එයින් බොහෝ අකුසල් ඇති වී ඔහු අපාගත වෙන බවත් ඍෂිවරුන් දෙදෙනා ඔහුට පැවසීය. තමා මම් පැහැරන්නේ වයස්ගතව දුබලව සිටින තමාගේ දෙමාපියන් ජීවත් කරවීමට මෙන්ම විවාහයකු වන තමාගේ හා තම භාර්යාව ජීවත් වීම සඳහා බව
ඔවුන්ට කී රත්නාකර එසේ පව් සිදුවන්නේ නම් ඉන් කොටස් දෙකක් දෙමව්පියන්ට මෙන්ම භාර්යාවටද බෙදී යා යුතු බවත් පවසා සිටියේය. රත්නාකරගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ ඍෂිවරු ඒ පිළිබඳ සැකයක් ඇත්නම් ඔහුගේ පියාණන් වන ව්‍යාවන මුනිවරයාණන්ගෙන් විමසන ලෙසට දන්වා සිටියේය. ඍෂිවරුන්ගේ මෙම ප්‍රකාශය සැකයට භාජනය කළ රත්නාකර ඔවුන්ගේ වෑයම පියාණන් වෙතට තමා යවා පැන ගන්නට බව ප්‍රකාශ කළේය. තමන් කිසිදු විටෙක එසේ පැන නොයන බවත් තමන් වෑයම් කරන්නේ පෞකාර ජීවිතයක් ගෙන යන රත්නාකර එයින් මුදවන්නට බවත් ඒ ගැන අවිශ්වාසයක් තිබේ නම් තමන් දෙදෙනා ගසකට තබා බැඳ දමා ගොස් පියාණන් හමුව තම ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය භාවය විමසන ලෙසට කියා සිටියේය. ඔවුන්ගේ එම ඉල්ලීම අනුව රත්නාකර බ්‍රහ්ම හා නාරද දෙදෙනා ගසක බැඳ දමා පියාණන් හමුවෙන පිණිස ගියේය. මෙසේ හනික පියාණන් වෙත දිවගිය රත්නාකර තමා මෙතෙක් ධනය සපයා ගත්තේ මම් පැහැරීමෙන් බවත් එයින් සිදුවෙන අකුසලයෙන් කොටසක් ඔවුන්ටත් නොලැබෙන්නේ දැයි විමසා සිටියේය. අස්වැන්න ලැබෙන්නේ වගා කළ තැනැත්තාට බවත් ඔහුගේ පව් ඔහුටම අයත් වන බවත් ව්‍යාවන මුනිවරයා රත්නාකරට පැවසීය. එයින් කැළඹීමට පත් රත්නාකර හනික භාර්යාව හමු වී තමන් කරන මේ පව්වලින් කොටසක් ඇයටත් අත් වෙන්නේ දැයි විමසා සිටියේය. මෙහිදී රත්නාකරගේ භාර්යාව කීවෙත් ව්‍යාවන මුනිවරයා පැවසූ දේමය. රත්නාකර තමා කරන පව් තමාට මිස පවුලේ අනෙක් අයට බෙදී නොයන බව අසා කම්පාවට පත්විය. ඔහු හනික ආපසු ඍෂිවරුන් දෙදෙනා සිටින ස්ථානයට දිවගියේය. එසේ දිවගිය ඔහු වහාම අත වූ මුගුර විසිකොට දමා දෙදෙනාව ගලවා දැමීය. මෙසේ ඍෂිවරුන් දෙදෙනා මුදා කළ රත්නාකර ඔවුන්ගේ පාමුල වැටි හඬන්නට විය. ඔහු තමා අත තිබූ දණ්ඩ විසිකොට දැමුවේය. ඇයිදැයි මෙහිදී බ්‍රහ්ම විමසීය. තමාට තවත් මිනිසුන් මරා දැමිය නොහැකි යැයි රත්නාකර කියා සිටියේය. කොපමණ දෙනෙක් මරා ඇතිදැයි නාරද විමසූ විට 100ක් පමණ යැයි රත්නාකර කිය. යලි ඔවුන් දෙදෙනා කවුරුන්දැයි රත්නාකර විමසා සිටියේය. බ්‍රහ්ම හා නාරද ඍෂිවරුන් දෙදෙනා තමන් කවුරුන්දැයි ඔහුට පහදා දී කිසිදු ධනයක් තමන් සතුව නැති බවත් එයින් ධනයෙන් උපකාර නොකළ හැකි බවත් පවසා සිටියේය. තමා විසින් කරන ලද මම් පැහැරීම් හා මිනීමැරුම් ගැන සිහිව මහත්සේ බියට පත්ව සිටින බැවින් ඉන් මිදීමට උපකාර වෙන්නයි රත්නාකර ඇයදීය. මෙහිදී රත්නාකර විසින් කරන ලද මම් පැහැරීම් හා මිනීමැරුම් සම්බන්ධ විස්තර සියල්ල හෙළිකොටගත් ඍෂිවරු දෙදෙනා ඔහුට ඒ පාපයන්ගෙන් මිදීමට උපකාර කිරීමට කැමැති වූහ. ඒ අනුව දිවි ගෙවන්නට කැමැති කරවාගත් රත්නාකරට ඔවුන් භාවනා විධි කිහිපයක් කියා දුන්නාහ. මෙසේ භාවනාවට යොමුවන ලෙසට රත්නාකරට උපදෙස් දුන් ඔවුන් දෙදෙනා නැවත පැමිණෙන බවට පොරොන්දු වී නික්ම ගියහ. බ්‍රහ්ම හා නාරද දෙදෙනා බැඳ දමා තිබූ ගස මුලටම වී රත්නාකර එතැන් සිට ඔවුන් කියා දුන් අයුරින් භාවනා කරන්නට විය. ඔහු එහිම සිට දිවා රෑ දැඩි කැපවීමෙන් භාවනා කරන්නට විය. රත්නාකර එසේ දුෂ්කර ලෙසින්ම භාවනාවට යොමු වූයේ ඔහු විසින් කරන ලද මිනිස් ඝාතන හා මංකොල්ල කෑම් නිසා සිදු වූ ඇති පාපයන්ගෙන් නිදහස් වීමට. මෙසේ භාවනාවේ දැඩිව යෙදුණු ඔහු ආහාර පාන සොයා ගන්නටත් නැගිට්ටේ නැත. පානය පිණිස පැන් කෙණ්ඩියේ තිබෙන පැන් පිරිමසා ගත්තේය. කෑමට ගත්තේ පිටදී සිටින ගසෙන් වැටුණු පළ හෝ පත්‍ර පමණයි. රත්නාකර මෙසේ උග්‍ර භාවනාවේ යෙදී සිටින අතරම ගස මුල විසූ වේයෝද එහිම තුඹස බැඳීමේ කාර්යයේද යෙදී සිටියේය. දැඩි භාවනාව නිසා ඔහුගේ සිත ක්‍රමයෙන් ඒකාග්‍රතාවයකට පැමිණියේය. මුත්‍රා පිටවීමක් හෝ මල පහ කිරීමක් ඔහුගේ සිරුරෙන් නොසිඳු විය. කුසගිනි දැනෙන විට පමණක් උන් ඉරියව්වේම සිට අත දිගු මානයක ගසින් වැටී තිබෙන පළයක් හෝ පත්‍රයක් අනුභව කොට පැන් කෙණ්ඩියේ ඉතිරිව තිබෙන වතුරෙන් උගුර තෙමාගෙන යලි භාවනාවට යොමුවීම ඔහුගේ සිරිත විය. පෙර දිනදී බ්‍රහ්ම තවුසා කියා දුන් භාවනාව මෙසේ පුහුණු වෙමින් නොනැගිටම මෙසේ භාවනාවේ යෙදී සිටියේය. මෙසේ කලක් ගෙවී යද්දී තුඹස බඳින්නට පටන්ගෙන සිටි වේයෝ ක්‍රමයෙන් රත්නාකරගේ දෙපා දෑත් හා ලය ප්‍රදේශද වසා ගනිමින් ඔවුන්ගේ කුඹස බඳින්නට වූහ. ඒ වන විට රත්නාකර උග්‍ර ලෙසින්ම ධානගතව සිටියේය. ඔහුගේ සිරුර වසාගෙන වේයන් ඔවුන්ගේ තුඹස ගොඩනැගීම අවසන් කොට තිබුණි.
රත්නාකරද පසුගිය කාලය තුළම භාවනාවේ ප්‍රතිඵලයෙන් ධානගතව සිටි අතර කිසි විටක තම ඉරියව්ව වෙනස් නොකළේය. ඒ නිසාම වේයන්ටද තම තුඹස බැඳීමේ කාර්යය බාධාවක් රහිතව කරගෙන යා හැකි විය. මෙසේ කල්යත්ම තුඹස ඔහු වටා හා ගස වටා බැඳී අවසන් විය. රත්නාකරට ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට පමණක් ඔහුගේ නාසයේ කෙළවර සිදුරක් විවරව තිබුණි. නැවතත් බොහෝ දිනකට පසු බ්‍රහ්ම හා නාරද ඍෂිවරුන් දෙදෙනා ඒ වනගත මාර්ගයේම ගමන් කරමින් සිටියහ. එසේ යද්දී ඔවුන් රත්නාකර විසූ අඩවියටද පැමිණියහ. රත්නාකර පිළිබඳ සිහිපත්ව ඍෂිවරුන් දෙදෙනා රත්නාකර විසින් තමන් දෙදෙනා බැඳ දමන ලද ගස අසලට පැමිණියහ. එවිට ඔවුන් දුටුවේ ගස වටා බඳින ලද විශාල තුඹසකි. රත්නාකර කොහේ වෙසෙන්නේදැයි ඔවුන් දෙදෙනාට සිතාගත හැකි නොවිය. එහෙත් ඔහු ඒකී ගස මුල භාවනාවේ යෙදෙන බව පෙරදී ප්‍රකාශ කොට තිබූ බව සිහියට නැගී එම නිසා ඔවුන් තුඹස අසලට ගොස් පරීක්ෂා කොට බැලූහ. එහිදී ඔවුන් දුටු දෙයින් ඔවුන් මවිතයට පත් වූහ. රත්නාකරගේ අඩවන්ව තිබෙන දෙනෙත් හා නාස් සිදුරුත් ඔවුන්ට යාන්තමින් දැක ගැනීමට හැකි විය. රත්නාකර නියම ආකාරයෙන් භාවනා පිළිවෙත් පිළිපැද ධානගතව සිටින බව අවබෝධ කළ බ්‍රහ්ම හා නාරද ඔහු ධානයෙන් අවදි කරවා ගත යුතු බවට එහිදී තීරණය කළහ. එසේගත් තීරණය ඇති බ්‍රහ්ම තම අධිෂ්ඨාන බලයෙන් ධාරානිපාත වැස්සක් පතිත කරවිය. එසේ වැටුණු වැසි ජල ධාරාව රත්නාකර වසා බැඳ තිබුණු තුඹස සේදී ගොස් ඔහු ධානයෙන් අවදි විය. එසේ ධානයෙන් මිදීගත් රත්නාකර සිනාවෙන් යුතුව තමා දෙස බලා සිටින බ්‍රහ්ම හා නාරද දුටුය. එවිට දෙදෙනාම හඳුනාගත් රත්නාකර හනික ඔවුන් වෙතට ගමන් කොට ආචාර පැවැත්විය. රත්නාකරගේ දැඩි උත්සාහය නිසා ධානලාභී තත්ත්වය ලබා ඍෂිවරයෙකු වීමට සුදුසුකම් ලබා ඇති බව ඔහුට පැවසූ බ්‍රහ්ම එතැන් සිට රත්නාකර වාල්මීකි යන නාමයෙන් හඳුන්වනු ලබන බවද ප්‍රකාශ කොට සිටියේය. වාල්මීකි යනු සංස්කෘත භාෂාවෙන් වේ තුඹසට භාවිතා කරනු ලබන නාමය වෙයි. භාවනාවේ යෙදී සිටියදී ඔහුගේ සිරුර වටා වේ තුඹසක් බැඳ තිබූ හේයින් එතැන් සිට රත්නාකර නමින් සිටි මම් පහරන්නා ධානලාභී ඍෂිවරයෙකු බවට පත්විය. බ්‍රහ්ම හා නාරද ඍෂිවරු විසින් දෙනු ලැබූ උපදෙස් අනුව වාල්මීකි එම ආරණ්‍ය තුලම තමාගේ ආවාසය තනාගත්තේය. එසේම ඒ ඍෂිවරුන්ගේ උපදෙස් පිළිපැද ඔහු මම් පහරන්නෙක්ව සිටි අවදියේ ඔහු අතින් මියගිය මගීන්ගේ භූතාත්මයන් අමතා සමාව යද්දේය. රත්නාකර නම් මම් පහරන්නා වාල්මීකි නමින් ඍෂිවරයෙකු බවට පත්වී ඇතැයි ප්‍රාන්තයේ රජුන්ටද මෙවිට සැලවී තිබුණි. රත්නාකරගේ යහපත් පැවැත්ම සැලවී ඔහුට විරුද්ධව තිබූ මිනී මැරුම් චෝදනාවලින් දශරථ රජු ඔහු නිදහස් කොට දැමිය. රත්නාකර නම් වූ සොරදෙටුවා ඍෂිවරයෙක් බවට පත් වූ පුවත අසා බොහෝ දෙනා ඔහු බැලීම සඳහා ඔහුගේ ආරාමයට පැමිණියහ. එසේ පැමිණි බොහෝ දෙනා පඬුරු රැගෙන ආහ. ප්‍රභූ පවුල්වල බොහෝ තරුණයින් ඔහුගේ ශිෂ්‍යයන් වීමට ඉදිරිපත් වූහ. එසේ හෙයින් වාල්මීකිට නිකේතනයක්ද ඇරඹීමට සිදුවිය. ඍෂිවරයෙක් බවට පත්වීම සමගම වාල්මීකිට තිබූ අගහිඟකම් පහව ගියේය. මේ නිසා ඔහුට තම මහලු දෙමාපියන්ටත් භාර්යාවටත් රිසියේ සලකන්නට ශක්තිය උදා විය. රත්නාකර විසින් මරා දමන ලද මිනිසුන්ගේ ආත්මයන් එම වනාන්තරය තුලම සැරිසරන බැවින් ඔවුන්ට පිහිට විය යුතු බවත් ඍෂිවරුන් දෙදෙනා රත්නාකරට පැවසිය. බ්‍රහ්ම හා නාරද ඍෂිවරුන්ගේ උපදෙස් අනුව වාල්මීකි දෛනිකව උදේ හවා තමා විසින් මරා දමන ලද මිනිසුන්ගේ ආත්මයන්ට ආයාචනා කොට සමාව ඉල්ලා සිටියේය. එසේම තමන් විසින් කරනු ලබන කුසල් අනුමෝදන්ව ඔවුන් ඔවුන්ගේ භූත ආත්මයන්වලින් මිදී යහපත් උප්පත්ති ලබා ගන්නා ලෙස වාල්මීකි නිතර ඒ ආත්මයන් අමතා ආයාචනා කළේය. මේ නිසා වාල්මීකිට භූතාත්මයන්ගෙන් සිදුවෙමින් තිබුණු හිරිහැර හා බාධා කිරීම් දුරව ගියේය. දිනෙන් දින ඔහුගේ කීර්තිය පැතිරී ගිය අතර වාල්මීකි සංස්කෘත භාෂාව පිළිබඳ විශාරදයෙක් බවටද පත්විය. ඔහුගේ එම සංස්කෘත භාෂා දැනුම නිසා ඔහුගෙන් අධ්‍යාපනය ලැබීම සඳහා පිරිසක් ඔහුගේ ආශ්‍රමය වෙත ඇදී ආහ. රාජ උදහසට ලක්ව මිනීමරුවෙක් හා මංකොල්ලකරුවෙකු වශයෙන් මුළු භාරත දේශයේම පතල වූ නමක් ඇතිව සිටි රත්නාකර මානසපුත්‍ර බ්‍රහ්ම හා නාරද ඍෂිවරුන් නිසා
යහමගට පැමිණි උග්‍ර ලෙස භාවනාවේ යෙදෙන අතර සිරුර වසාගෙන වේතුඹස් බඳිද්දීත් ධානයෙන් නොමිද සිටි වාල්මීකි නමින් බලගතු ඍෂිවරයෙක් බවට පත් වූ පුවත මෙවිට ලෝ පුරා පතලව ගොස් තිබුණි. එසේම සංස්කෘත භාෂාවෙහි කෙළ පැමිණි මහා ප්‍රඥා වාල්මීකි යයි එකල පතලව තිබුණි. වාල්මීකිගේ මේ නිපුණත්වය අවබෝධ කළ බ්‍රහ්ම හා නාරද යන ඔවුන්ගේ ගුරුවරුන් දෙදෙනා නැවත දිනක ඔහු හමු වී මතු යම් දිනක ලොව සදා පවතින නිබන්ධනයක් කරන්නේද ආරාධනා කළේය. මෙසේ බ්‍රහ්ම හා නාරද ඍෂිවරුන්ගේ උපදෙස් ලද වාල්මීකි එම වනයේම තම ශිල්ප ආයතනය තනාගෙන විශාල ගෝල පිරිසක් ඇතිව දිගින් දිගටම තම භාවනා කටයුතු වල නිරතව සිටියේය. ඒ අතර වාල්මීකි බ්‍රහ්ම හා නාරද ඍෂිවරුන්ව හමු වී තව තවත් අවවාද හා උපදෙස් ලබා ගැනීමටද අමතක නොකළේය. බ්‍රහ්ම හා නාරද විසින් නිබන්ධනයක් කරන්නයි කරන ලද ඉල්ලීම ගැනද වාල්මීකි ඔවුන් සමග අදහස් හුවමාරු කර ගැනීම අමතක කළේ නැත. එම නිබන්ධනය කුමන වස්තු බීජයක් මුල්කොටගෙන කරන්නේද වාල්මීකිට ගැටලුවක් විය. ඔහු ඒ පිළිබඳ අදහස්ද ප්‍රකාශ කොට තිබුණි. වාල්මීකි විසින් කළ යුතු මහා නිබන්ධනය ගැන ඉදිරියේදී සියලු විස්තර ලැබෙනු ඇතැයි නාරද ඍෂිවරයා මෙහිදී ඔහුට අවධාරණය කොට තිබුණි. එසේ පැහැදිලි කිරීම නිසා තමාට අවශ්‍ය වස්තු බීජය ලැබෙන තෙක් වාල්මීකි තම සුපුරුදු ජීවිතයේ නියැලී සිටියේය. දිනක් වාල්මීකි ඔහුගේ ප්‍රධාන ගෝලයක වූ භරද්වාජ සමග ජලස්නානය පිණිස වන මැද පිහිටි විලක් වෙත ගියේය. ඔවුන් දෙදෙනා ස්නානය කරමින් සිටියේදී විල්තෙර ගසක ලිහිණි යුවලක් සේවනයේ යෙදී සිටියහ. මෙය වාල්මීකිගේ අවධානයට යොමුවත්ම හදිසියේ එහි පැමිණි වනචාරි මිනිසෙක් තම දුන්නෙන් ලිහිණියාට විද මරා ඌ රැගෙන යන්නට විය. ලිහිණි දේනුව සිදු වූ විපත දැක හැපෙමින් වැළපෙන්නට වූවාය. මිනිසුන් සිය ගාණක් මරා මංකොල්ල කෑමට තරම් දැඩි සිතක් එකල තිබූ වාල්මීකි ලිහිණි දේනුවගේ විලාපය දැක කම්පාවට පත්විය. මෙයින් කැළඹුණු සිත් ඇතිව සිටි වාල්මීකි තම ආරාමයට ආපසු පැමිණ හනික ඒ දුක්බර පුවත ගීතයකට හැරවිය. ඒ වාල්මීකි ලියූ ප්‍රථම නිබන්ධනය විය. එය මෙසේය. ආදි කවියා යයි පතල වාල්මීකි විසින් රචනා කරන ලද ප්‍රථම කාව්‍ය එය බව පැවසෙයි. සංස්කෘත භාෂා විශාරද බවට පත් වූ මේ ඍෂිවරයා ශිෂ්‍යයින්ට මනා ලෙස කාව්‍ය ශාස්ත්‍රයද ප්‍රගුණ කළේය. එහෙත් පෙර දිනක බ්‍රහ්ම හා නාරද ඍෂිවරුන් ඉල්ලා සිටි පරිදි සදා පවතින ග්‍රන්ථයක් ලිවීමට තරම් වස්තු බීජයක් එතෙක් ඔහුට සොයා ගැනීමට නොහැකි විය. තමා විසින් ප්‍රථම වරට රචනා කරන ලද සක්වා ලිහිණි ගීතය ඔහු ඍෂිවරුන් දෙදෙනාට පෙන්වන අතර නැවත පවසා සිටියේ සදා පවතින මහා ග්‍රන්ථයක් නිබන්ධනය කිරීමට ආශාව ඇතත් එතෙක් එයට උචිත වස්තු බීජයක් නොලැබුණු බවය. වාල්මීකිගේ සක්වහලිහිණි පැවැතුම මහත්සේ අගය කළ ඍෂිවරු ඔවුන්ට ඉදිරියේදී ඉතා වටිනා වස්තු බීජයක් ලැබෙනු ඇති බවත් එතෙක් ඒ ගැන වෙහෙස නොවී කාලය එළඹෙන තෙක් ප්‍රමාද වෙන ලෙසට වාල්මීකිට උපදෙස් දුන්නේය. මෙහිදී බ්‍රහ්ම හා නාරද ඍෂිවරුන් දෙදෙනාට නොසෑහෙනසේ ස්තුති කළ වාල්මීකි මම් පහරන මිනීමරුවෙක් සොරෙක්ව සිටි තමා මුනිවරයෙක් බවට පත්කොට පාපයෙන් මුදවා ගැනීම ගැනද කෘතඥ පූර්වක සඳහන් කළේය. ලොව පවතින කෘතිය රචනා කිරීමට අවශ්‍ය වස්තු බීජය ලැබෙන තෙක් තමා උපේක්ෂාවෙන් සිටින බවත් ගුරු ගෞරවය ආරක්ෂා වෙන පරිද්දෙන් එදාට එම ග්‍රන්ථය රචනා කරන බවත් වාල්මීකි පවසා සිටියේය. ඉතින් ඔන්න ඔය කතාව තමයි චැප්ටර් 9 වල ශ්‍රී ලංකාධිපති රාවණ කියන පොතේ සඳහන් වෙලා තියෙන්නේ. දැන් මම ඔයාලට කියන්නම් වාල්මීකි රාමට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. දැන් රාම රාවණ යුද්ධය ඉවර වෙලා සීතාව අරගෙන යනවනේ රාමා. ඒ අරගෙන යනකොටත් සීතට අග්නි පරීක්ෂාවක් දෙනවනේ. එයාගේ පතිවත ඔප්පු කරන්නයි කියලා. ඉතින් මෙහෙමත් සීතා එයාගේ පතිවත ඔප්පු කරලා ආයෙමත් රාමත් එක්ක එයාගේ මාලිගයට ගියාට පස්සේ ඒ ගිහින් ටික කාලෙකට පස්සේ සීතා ගැප් ගන්නවා. සීතා දේවියගේ කුසට මාස 8ක් වගේ තියෙද්දි රාම ආයෙමත් සීතාව සැක කරලා චෝදනා කරලා අපහාස කරලා සීතාව මාලිගයෙන් එලවලා දානවා. මේ වෙලාවේදී තමයි සීතා දේවියට අවබෝධ වෙන්නේ ලංකාවේ හිටපු කාලේ කොච්චර හොඳද කියන එක. ඉතින් ඉන්න තැනක් නැතුව මේ කැලෑව මැදින් ඇවිදගෙන යන සීතා දේවිය
දකිනවා වාල්මීකිගේ ආශ්‍රමය. ඉතින් එයා එතනට ගිහාම වාල්මීකි සීතාට ඒ ආශ්‍රමයේ ඉන්න ඉඩ දෙනවා. ඒ වගේම එයාව දුවෙක් වගේ බලාගත්තා කියලයි කියන්නේ. ආශ්‍රමයේ තියෙන වැඩ ටිකත් කරගෙන සීතා දේවිය ගොඩක් නිශ්ශබ්දව ජීවත් වෙලා තියෙන්නේ. සීතාගේ දරු දෙන්න ඉපදුනාට පස්සේ ඒ දරු දෙන්නගේත් ගුරුදේවයන් වෙන්නේ වාල්මීකි. ඒ වගේ මේ දරු දෙන්නට නම් දාන්නෙත් වාල්මීකි. දැනුම දුන්නෙත් වාල්මීකි. රාමායනය කවි විදියට ඉගැන්නුවෙත් වාල්මීකි. දැන් රාමායනයේ වාල්මීකි ලිව්ව එක ගැන විදි දෙකක් තියෙනවා. මොකද සමහරක් අය මෙන්ෂන් කරනවා සීතා දේවිය වාල්මීකිගේ ආශ්‍රමයේ නැවතිලා ඉන්නකොට වාල්මීකි සීතා දේවියගෙන්ම තොරතුරු අරන් තමයි මේ රාමායනයේ ග්‍රන්ථාරූඪ කරේ කියලා. හැබැයි වාල්මීකිගේ වචනින්ම රාමායනය ලියවිලා තියෙන්නේ වාල්මීකි එයාගේ දෘෂ්ටි කෝණයෙන් මේ මුළු යුද්ධයම දැක්කා කියලා. මේ මුළු රාමායනයම දැකලයි එයා මේක ග්‍රන්ථාරූඪ කරේ. රතුව සීතා දේවියගෙන් වචනයක්වත් අහලා නෙවෙයි කියලා එයා සඳහන් කරලා තියෙනවා රාමායනයේ. දැන් වාල්මීකි ඒකේ ලියලා තියෙන විදියට දැන් රත්නාකර වෙලා ඉඳලා ඊට පස්සේ නාරද ඍෂිවරයාගේ බ්‍රහ්ම දෙවියන්ගේ මැදිහත් වීමෙන් වාල්මීකි බවට පත් වුණානේ මේ රත්නාකර කියන සොරදෙටුවා. ඊට පස්සේ මෙයා තපස් රැකලා මේ කාලයක් ගිහිල්ලා වාල්මීකි බවට පත් වුණාට පස්සේ බ්‍රහ්ම දෙවියන්ගෙන් ආශිර්වාදයක් හම්බුණාලු වාල්මීකිට. මේ දේ කියන්නේ වාල්මීකිම තමයි වෙන කවුරුත් නෙවෙයි. ඉතින් වාල්මීකිට බ්‍රහ්ම දෙවියන්ගෙන් ලැබුණලු ඩිවයින් සයිට් එකක්. ඒ කියන්නේ දිව්‍ය දෘෂ්ටිය. ඒ කියන්නේ ෆිල්ම් එකක් දාලා වගේ එයාට මුළු රාමායනයම පෙවුනලු. ඉතින් ඒක එයාගේ දිවසින් එයාගේ දිව්‍ය දෘෂ්ටියෙන් දැකලා තමයිලු එයා මේ රාමායනය ලිව්වේ කියලා තමයි වාල්මීකි රාමායනයම ලියලා තියෙන්නේ. තවත් විදියක් තියෙනවා. ඒ කියන්නේ දැන් රාමායන ගොඩක් තියෙනවානේ වාල්මීකිගේ රාමායනය තියෙනවා. එතකොට ජෛන රාමායනය තියෙනවා. ඒ වගේ රාමායන වර්ග ගොඩාක් තියෙනවනේ. ඉතින් ඒ රාමායනවලත් ලියවිලා තියෙනවා වාල්මීකිට බ්‍රහ්ම දෙවියෝ කිසිම ඩිවයින් සයිට් එකක් කොහොම දුන්නේ නැහැලු. ඒ කියන්නේ දිව්‍ය දෘෂ්ටියක් ලැබුණේ නැහැලු. එයාට එයා අර නිබන්ධනයක් හොය හොය හිටියානේ එයා ලියන්න. ඒ වෙලාවේ නාරද ඍෂිවරයාම ඇවිල්ලා මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වුණා රාම රාවණ යුද්ධ ගැන ඔයා ලියන්න කියලා නාරද ඍෂිවරයා මුළු යුද්ධෙ මෙහෙමයි උනේ රාවණ කියන්නේ මෙහෙම කෙනෙක් රාම කියන්නේ මෙහෙම කෙනෙක් සීතා කියන්නේ මෙහෙම කෙනෙක් කිය වාල්මීකිට කිව්වලු. ඉතින් එහෙම කියලා එයා ඒ කනින් අහලා ඒ සිද්ධිය දැනගෙන තමයිලු එයා ඒ පොත ලිව්වේ. රාමායනය ලිව්වේ. ඉතින් එහෙම තමයි අනිත් රාමායනවල වල මෙන්ෂන් වෙලා තියෙන්නේ වාල්මීකි කොහොමද රාමායනය ලිව්වේ කියලා. ඒ වගේම තමයි වාල්මීකිට රාමා කියලා ප්‍රොනවුන්ස් කරන්නවත් බැරි වුණාලු. ඉතින් දැන් වාල්මීකි ලියලා තියෙනවා එයා ඇවිල්ලා විශාරදයෙක් මෙහෙම කියලා එයා ගැන ගොඩාක් විස්තර ලියලා තියෙනවා යාම. හැබැයි මේ අනිත් පොත්වල තියෙන දේවල් අනිත් රාමායනවල වල ලියවිලා තියෙන දේවල් මේ දේවල් බලනකොට වාල්මීකිට හරියට රාමා කියන නමවත් ප්‍රොනවුන්ස් කරන්න බැරි වුණේ ඇයි කියලා ඇත්තටම ප්‍රශ්නයක්. ඇත්තටම මෙයා ඍෂිවරයෙක් වුණාද? එහෙම නැත්නම් ඇත්තටම එයා වෘත්තියක් විදියට මුනිවරයෙක් ඍෂිවරයෙක් වගේ පෙනී හිටියද කියන එක ඇත්තටම ප්‍රශ්නයක්. මොකද නාරද ඍෂිවරයාට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා රාමා කියන එක වාල්මීකිගේ කටින් ගන්න. රාමා කියන නම. මේ සිද්ධි සේරම වෙන්නේ මාර ගහක් ගාව කියලා තමයි කියන්නේ. ඉතින් මේ මාර කියන නම අවසානයේ නාරද ඍෂිවරයා වටපිට බැලුවාම එයාට පේන්නේ මේ මහර ගහලු. ඊට පස්සේ එයා කියනවලු ඔයා රාමා කියන්න බැරි නම් ඔයා මාර කියන්නයි කියලා. එක දිගට කියාගෙන මාර කියලා කියාගෙන යන්නයි කියලා කියනවලු. අවසානයේ ඒ මාර කියන නම ඇතුළෙන්ම රාමා කියන නම එළියට එනවා කියලා කියනවලු. ඉතින් ඇයි එහෙම යාට නමක් දැන් සාමාන්‍ය මිනිස්සෙකුට අපිට උනත් නමක් ප්‍රොනවුන්ස් කරගන්න පුළුවන්. ඉතින් ඇයි වාල්මීකිට ඒ වෙලාවේ රාමගේ නම ප්‍රොනවුන්ස් කරන්න බැරි වුණේ කියලා ඒකත් ප්‍රශ්නයක්. ඉතින් මාත් විශ්වාස කරන්නේ දෙවැනි කතාව තමයි. ඒ තමයි දිව්‍ය දෘෂ්ටියෙන් දකින්නේ නැතුව සීතගෙන් අහන්නෙත් නැතුව වාල්මීකිට නාරද ඍෂිවරයා තමයි කියලා තියෙන්නේ කියලා. මේ රාම රාවණ කතාව. ඒ යුද්ධේ කොහොමද වුනේ මොකක්ද වුනේ කියලා මේ හැමදේම නාරද ඍෂිවරයාගෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. මොකද මේ එක තැනක් නෙවෙයි නාරද ඍෂිවරයා ගිහින් වෙච්ච ස්ටෝරීස් කේලම් කෙටවීම් මේ දේවල් එක තැන්වල කිව්ව පළවෙනි වතාවත් නෙවෙයි. ඉතින් ගොඩාක් ස්ටෝරීස් තියෙනවා නාරද ඍෂිවරයා ගිහිල්ලා එක එක්කෙනාට එක දේවල් කියන. ඉතින් වාල්මීකිටත් කිව්වා වෙන්න පුළුවන්. ඉතින් thank you so much මගේ වීඩියෝ එක බැලුවට. මම හිතනවා ඔයගොල්ලන්ට ඉන්ටරෙස්ටිං කියලා මේ වාල්මීකිගේ කතාව.
ඉතින් මං අලුත් වීඩියෝ එකක් අරන් ආයෙත් එන්නම්. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. කමෙන්ට් එකකුත් දාන්න ඔයගොල්ලන්ගේ අදහස් මාත් එක්ක ෂෙයා කරගන්න. Okay එහෙනම් bye, take care, see you, God bless you.